දැන් MCQ පේපර් වල ලකුණු වැඩි කරන විදිය ගත්තොත් මෙහෙමයි 25 26 27 ඔක්කොම දැන් ටෙක් ක්ලාස් ලියන්න පටන් අරගෙන ඇති මේ දවස්වල 25 යන ෆුල් පේපර්ස් ඒ කියන්නේ ෆුල් සිලබස් එකෙන්ම මුල් පේපර්ස් ලියනවා ඇති. ඒතකොට ඒවා ලියද්දී දැන් ඔන්ලයින් පිළිගන්න කියලා දාලා නැහැ. ඒක සමන්ට පුළුවන් විදියට තමන්ට ප්‍රායෝගිකව ගැටලුවක් නැත්නම් ෆිසිකල් ලර්න් එක බොහෝ හොඳයි. ඉතින් මොකද ගොඩක් හොඳයි. මොකද අර ඒකේ අර අත්දැකීම ලැබෙනවා මේ ෆිසිකලි අර ළමයිත් එක්ක ලියන්න පුරුදු වෙනවා. එතකොට කොළ ටික එකතු කරලා කොළ ටික අමුල්ලා ඒක අර වෙලාවට වෙනවනේ අර නැත්නම් ඉතින් ඔන්ලයින් අර තමන්ට සෙල්ෆ් ඩිසිප්ලින් එකකට පිළිවෙලට එක් කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒක පැත්තෙන් තියමුකෝ. ඒක ගැන නෙවෙයි දැන් කතා කරන්න යන්නේ දැන් පේපර්ස් ලියද්දී තමන් කොහොමද ලකුණු වැඩි කරගන්නේ. දැන් පේපර්ස් සතිපතා තමන් හැමෝම 25 යන විශේෂයෙන්ම සතියේට විෂයන් තුනට තමන් කරන විෂයන් තුනට දාලා පේපර් තුනක් ලියනවා නම් හොඳයි ෆුල් සිලබස් එකේම. මොකද එතකොට ඒක ලියලා තමන් යන පන්ති රෑන්ක් කරනවා නම් තමයි ඩිස්කෂන් එකක් කරනවා නම් මාකින් එකක් දෙනවා නම් එහෙමයි. දැන් ඉතින් සමහර ළමයි තමන් මුල් කාලේ වැඩ කරපු හැටියත් ඒ කියන්නේ තමන් මුල් කාලේ පිළිවෙලකට වැඩ කරගෙන ඇවිල්ලා වැඩ ගොඩ ගහ ගන්න නැතුව පිළිවෙලට පාඩම් ටික පිළිවෙලට කව කරගෙන ඇවිල්ලා වැඩ ටික පිළිවෙලට කරගෙන ආපු ළමෙන් නම් ඩිස්කෂන් එක බලලා මාකින් එක බලලා ඒක පිළිවෙලට දෙකම උනත් කරගෙන ක්ලාස් එක පිළිවෙල ලස්සනට කරගන්න පුළුවන්. දැන් එහෙම නැතුව අර වැඩ ටිකක් ගොඩ ගැහිලා ඒ වගේ තියෙන ළමයින්ට කියන්නේ තමන් අ- අතීතයේ කරපු පාඩම් සමහර ඒවා තමන්ට විෂය කොටස් ක්ලියර් නැති තැන් තියෙනවා. ඒවා නැවත බලා ගන්න ඕන රිවිෂන් එකකට යනවා. ඒ වගේම තමන් තනිව කරගන්න ඒ පාඩම් රිවයිස් කරගන්න වැඩසටහන් තියෙනවා තමන් කරගෙන. ඒතකොට ඒවා කරගන්නකොට තමන්ට අර පේපර් ක්ලාස් එක ඩිස්කෂන් එකක් මකින්නේ දෙකම බලනවා කියන එක පාඩුවේ කරන්න අපහසුයි. ඒතකොට ඒක තමන්ට ගැළපෙන විදිහකට තමන් ප්‍රශ්නයක් ගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක් වැරදුනා කියලා හිතුනොත් ඒක තමන් මුලින්ම ඩිස්කෂන් එක බලන්න කලින් මාකින් එකෙන් බලන්න උත්සාහ කරන්න. මාකින් එක බලලා තේරුම් ගන්න පුළුවන්ද කියලා මාකින් එකෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්න ටික තේරුම් ගන්නගෙන ඉන්න පුළුවන්. එතකොට අර යම් කිසිලක් විතරනේ ඒකට ඒ ප්‍රශ්න ටික අත්හැරලා අපිට ඒකෙන් අර ක්ලියර් කරගන්න බැරි අමාරු තැන් ටික විතර ඩිස්කෂන් එකට යනවා නම් හොඳයි. නැත්නම් ඩිස්කෂන් එක මුලින්ම බලන්න ගන්නවා කියලා බලනවා. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ සමහර වෙලාවට සරල සාකච්ඡා කරනවා. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ දැන් MCQ 10ක් හරියන ළමයෙක් වුණත් ෆිසික්ස් වල පළවෙනි ප්‍රශ්න බොහෝ විට හරියනවනේ. ඒක තමයි හොඳටම දන්න ප්‍රශ්නයක්. ඒක තමයි තියරි හොඳටම ක්ලියර්. ඒක අමාරුවක් නෑ. හැබැයි අර ඒක ඒ පළවෙනි ප්‍රශ්නෙට පවා තමන් ඩිස්කෂන් එක බලලා විවරණයක් ලියලා ඒක කරන හැටි කොහොමද කියලා මුලින් ඉඳන් ලියනවට වඩා අර තමන්ට වැරදුන ප්‍රශ්න ගානේ සතිපතා හදාගෙන යනවනම් ලකුණක් වැඩි කරගන්න පුළුවන්. අර කමක් කියන්නේ වැඩක් නැති වැඩක් කියලා. හැබැයි අර ඊකට වඩා අර ප්‍රායෝගිකව තමන් ලකුණු වැඩි කරගන්න දේවල් වලට මේ දවස්වල යොමු වෙන 25 ළමෙක් නම් විශේෂයෙන් නිකන් අර නිකන් දේවල් කරලා වැඩක් නැහැ නේ. තේරුමක් තියෙන දෙයක් කරන්න බෑ. ඉතින් ඒකට වඩා අර තමන්ට ගැළපෙන විදිහකට ඒක හදා ගන්න ඕන. ඒක මෙහෙමයි කියලා රාමුවක් සකස් කරලා දෙන්න බෑ. තමන් අර වැඩ කරලා තියෙන විදියත් එක්ක තමයි තමන්ට මේ දවස්වල ඒක කොහොමද පේපරේ විවරණය කරගන්නවා කියන එක කරන්න වෙන්නේ. දැන් මෙහෙම දැන් මම කතා කරන්නේ MCQ ලකුණු වැඩි කරගන්න කියන්නේ. දැන් මෙහෙම MCQ ගත්තොත් තමන්ට ඕනෑම විෂයක් ගත්තොත් MCQ වර්ධනය වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර හතරේ තියෙනවා. මම අත්දැකපු ඒවාත් එක්කයි මම ඉගෙනගත්ත ගුරුවරු කියපු ඒවාත් එක්කයි මම ගොඩනගාගත්ත දෙයක් තමයි මේක. ඒතර මම දැනගත්ත දෙයක්. ඒතර මේක කියන්නේ පළවෙනි එක තමයි තමන් ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ තමන් තියරි දන්නේ නැහැ. එන්නේ ඒ කරුණ හින්දා MCQ වර්ධන MCQ තියෙනවා. තමන් තියරි ඉගෙනගෙන නැති හින්දා වර්ධන MCQ තියෙනවා. දෙවෙනි කොටස තමයි තමන් තියරි ඉගෙනගෙන තියෙන්නේ. ඒ පාඩම ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි තමන්ට ඒක තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රශ්නිකට අපිට ගැට ගහ ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ නැවත බලලා මේ මුලින් ඉගෙනගත්ත පාඩම් ගිහුවා අපිට ඒක හරියට සෙට් වෙලා නැහැ. නැවත බලලා නැවත අර පොතක් බලලා හරි තියරි පොත් බලලා හරි නැත්නම් වීඩියෝ එකක් බලලා හරි මොකක් හරි ඒ වගේ ක්‍රමයකට නැවත මතක් කරගන්න වෙනවා. නැත්නම් අර පේපරේ අර අපිට අර නිකන් අර කනා ගහනවා කියලා කරන්නේ අන්න. දැන් ඔය මේ ක්ලාස් වල මොඩල් පේපර්ස් ලියද්දී අපි ඒ වගේ කනා ගහන ඒවා කරාට කමක් නැහැ. හැබැයි ඊ ලෙවල් පේපරේට යද්දී අපි පුළුවන් තරමක් අපි අපේ දැනුමින්ම ලියන්න පුළුවන් මට්ටමට හදාගෙන යන්න බෑ. ඉතින් ඒ ප්‍රශ්න තියෙන්න බෑ. ඒක කනාවට ගහන ප්‍රශ්නත් අපි හදාගෙන පුළුවන් මට්ටමකට ගොඩනගාගෙන යන්න ඕනේ. ඉතින් පළවෙනි එක තමයි අපි තියරි දන්නේ නැහැ. දෙවෙනි එක තියරි දන්න හැබැයි අපිට අර කන්ෆර්ම් වගේ තහවුරු වෙලා නැහැ. ඊළඟ එක තමයි නොසැලකිලිමත් කමයිද වර්ධන ප්‍රශ්න. ඒ කියන්නේ ඔය මොකක් හරි සුළු කිරීමක් වරද්දලා නැත්නම් අපි පේපරේ හරියට 3 මාක් කරලා මේ කොටු කොලේට දිග ගහලා. ඒ වගේ මොකක් හරි රිසිව් කාර කරනවට තියෙනවනේ වෙලාවල් තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් කරන ඒවත් ඉන්සාත් වර්ධන ප්‍රශ්න එනවා. ඊළඟ හතරවෙනි එක තමයි මේ සංකීර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ ඒ අදාළ විෂය කොටස ඉගෙනගෙන ප්‍රශ්නත් කරලා පේපරුත් කරලා හොඳටම තහවුරු වුණාට පස්සේ කරන්න පුළුවන් වෙන අර සංකීර්ණ ගණීය ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. අන්න ඒ ප්‍රශ්න වර්ධන එක තමයි මම හතරවෙනි එක දාලා තියෙන්නේ. ඒතර ඔයා දැන් සතිපතා පේපර් එක ලියනවා කියනවා දැන් ෆිසික්ස් පේපර් එක ලියද්දි දැන් මේ වගේ පොඩි ග්‍රාෆ් එකක් හදාගන්න. මේක එච්චර අල්ප අමාරු දෙයක් නෙවෙයිනේ. ග්‍රාෆ් එකක් හදාගෙන තීරු පහක් ගහන්න පළවෙනි තීරුවේ ලියන්න පේපරේ මොකක්ද කියලා. ඒ කියන්නේ පේපරේ මොකක්ද නමක් ෆිසික්ස් පේපර් නම්බර්
15 හරි මොකක් හරි ඒ වගේ දාලා ඒකේ වරහණක් ඇතුළේ දාන්න කීයක් හරි ගියාද 50න් අපි කියමු MCQ 40ක් හරි ගියයි කියලා 50 MCQ 40ක් හරි ගියා. දැන් අපේ 10ක් වැඩ තියෙන්නේ. අපි මුලින් මේ 10 මේ කොටස් වලට කඩන් යනවා. අපි බලනවා. තීරේ දන්නේ නැති හින්දා අපි ප්‍රශ්න දෙකක් වරද්දගෙන. අර තීරේ ඉගෙනගෙන හැබැයි අපිට තහවුරු නැති හින්දා ප්‍රශ්න තුනක් වරද්දගෙන. නොසලකනමත් කම හින්දා ප්‍රශ්න ආයි 3ක් විතර වරද්දගෙන. ඊට පස්සේ සංකීර්ණ හින්දා ප්‍රශ්න දෙකක් වරද්දගෙන. දැන් අපි එහෙම බලනවා. අපි බලද්දි අපි පේපරේ නිකම්ම විවරණය කරන්න යන්නේ නැහැ. අපි නිකම් ඩිස්කෂන් එකක් බලන්න යන්නේ නැහැ. අපි පේපරේ අරගෙන බලනවා සීකු අපි වරද්දලා තියෙන්නේ 3ක් වරද්දලා තියෙනවා නොසලකනමත් කම හින්දා. අපිට ඒක කෙලින්ම හදාගන්න පුළුවන් ඒවානේ. අපි පේපරේ විවරණේ මොකක් ඩිස්කෂන් එකක් මාර්කින් එකක් බලන්න ඕනේ නැහැ. අපි නිකම් පේපර් එක බලලා ඒ වැරදුන ප්‍රශ්න ටික ආයෙ නැවත බලන්න ගියොත් අපිට බලන්න පුළුවන්. මේ ෆුල් ෆිල්මක් වරද්දලා නෙමෙයි මේක මේ ලකුණු කරද්දි කොටකොලේ මාක් කරද්දි වරද්දලා ඒ වගේ අර අපිට වෙන වැරදි අහු වෙනවා. ඉතින් අපි ඒ වගේ මුලින්ම අර කැටගරයිස් කරගෙන තිබ්බොත් අපිට ලේසි. සතිපතා යද්දි අපිට දැන් ඊළඟ සතිය පේපරේදී අපි බලනවා. ඊළඟ සතියේදීත් අපි නොසලකනමත් කමින් ඉඳ ප්‍රශ්න දෙකයි වරදින. අන්න ඒක අඩු වෙනවා. අර ඒ කියන්නේ අපි පොඩ්ඩක් අර හැම කැටගරි එකම සතියෙන් සතිය අපි බලනවා මොකද්ද වෙන්නේ මේ මොන වගේ ක්‍රමයක් හින්දාද අපි වැඩිපුර ප්‍රශ්න වරද්දන්නේ කියලා බලනවා. ඊට පස්සේ අර දැන් අපි පේපරේ වෙන කරන් ගත්තේ මෙහෙමයි. ෆිසික්ස් පේපර් දැන් මොඩල් පේපර් වල එහෙම ඊළඟ පේපර් වගේ නෙවෙයි අතනින් පද සමහර වෙලාවට සංකීර්ණ ප්‍රශ්න දානවා. ඒ කියන්නේ ඉදිරියට ඔය විෂය කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ කෙමිස්ට්‍රි වල බයෝ වල වගේ මම බයෝ වල මම කොහොමද කියලා දන්නේ. ඊට පස්සේ ඉදිරියටලා ඔය එච්චරම අහන්නේ නැහැ ඒ වලට. ඒ වුණාට අර දැනගෙන හිටියොත් හොඳයි කියලා අර රිසෝස් බුක් එක වගේ තියෙන පොඩි අමාරු ප්‍රශ්න තියෙන කොටස් ඉදිරියටලා දානවා. ඒකට දැන් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් විවරණය කරගෙන යන්න ගියොත් පළවෙනි MCQ 10 ඇතුලේ ඒ වගේ ප්‍රශ්න දෙකක්ම තියෙනවා. සංකීර්ණ ප්‍රශ්න දෙකක්. අපි ඒවා අහලවත් නැහැ. අපේ ප්‍රශ්න දෙකම වැරදි. අපිට විවරණය කරන්න පටන් ගන්න මෙතනින්. දැන් සාමාන්‍ය අඩු මට්ටමක වගේ ලකුණු තියෙන 6 හරි මැද මට්ටමක ලකුණු තියෙන 6 හරි සාමාන්‍ය නිකන් කලබල වෙනවනේ මේක. මෙහෙම දැක්කම ඊට පස්සේ පේපරේ කරද්දිත් කලබල වෙනවා. දැන් පේපරේ ඩිස්කෂන් එක වෙලාවෙදී ওই ප්‍රශ්නෙම අපි ওই ප්‍රශ්න වලින්ම අපි මුලම අපිට වැරදුණු ප්‍රශ්න හින්දා අපි ওই ප්‍රශ්න වලින්ම ඩිස්කෂන් එක බලන්න පටන් ගත්තොත් විවරණය කරන්න පටන් ගත්තොත් අපිට එපා වෙනවා. අපි දමල ගහලා යනවා. අයියෝ මේ මොකද්ද? මේක තේරෙන්නේ නැහැ. මේ කරන්න බෑ කියලා දමල ගහනවා. ඊට වඩා හොඳයි අපි අර අපිට පුළුවන් ඒ කියන්නේ මේ අපි දන්න දෙයක් හින්දා වැරදුණු ප්‍රශ්නකින් පටන් අරගෙන ඒක විවරණය කරගන්න. ඒ කියන්නේ නොසලකනවත් කමෙන්ද තුනක් වරද්දගෙන. ඉතින් ඒවා අපිට හදා ගන්න පුළුවන් වල නේද ඉතින්. අන්න ඒ ප්‍රශ්න තුන අපි විවරණය කරගන්න. ඊට පස්සේ බලනවා අපි තීර ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි අපිට කන්ෆර්ම් වෙලා නැහැ. ඉතින් අපි මුලින්ම අර මං කියනවා අර සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ සතියේ දාන කාලසටහනක් හදා ගන්න. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද Tamanට පන්ති වෙලාවල් මොනවද? ඒ පේපර් ලියන්න යනකොට පාරට ඒ කියන්නේ බස් වලට එහෙම යනවා නම් ඒ වලට වෙලාවල් වෙන් කළා පොඩි කාලමක් හදා ගන්න Taman සතියේට ඉතුරු වෙන වෙලාවල් මොනවද? ඒ ඉතුරු වෙන වෙලාවල් වල Tamanට පුළුවන් විදියකට ඩිස්කෂන් එකක් බලන්න මාකින් එකක් බලන්න නැත්නම් අර මම මේ කිව්වේ දැන් මේකදී අර රිවයිස් කරන්න ඉතුරු වෙන පාඩම් ඒ කියන්නේ තමයි ඉගෙනගෙන තියෙන හැබැයි Tamanට කන්ෆර්ම් වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපි මොකක් හරි ඒ විෂය කොටසට අදාළව යුනිට් වයිස් පේපර් එකක් හරි නැත්නම් නැවත තියේට පොතක් බලලා හරි වීඩියෝ එකක් බලලා හරි ඕන තරම් වීඩියෝ තියෙනවා ඔය ෆ්‍රී වීඩියෝස් තියෙනවා ඒවා බලන්න පුළුවන්. ඒවා බලලා YouTube වලයි මේ Telegram වල ඕන තරම් සර්ච් එකේ තියෙනවා. ඉතින් ඒවා හොයාගෙන බලලා Tamanට ඒ තීර කොටස නැවත මතක් කරගන්න පුළුවන්. ඒතකොට ඊළඟ සතියේදී අපි අර වර්ධින තීර කොටස හදාගෙන එන්නේ. නැත්නම් අර අපිට කිසි අරමුණක් නැහැ. මොකද්ද කරන්න කියලා නිකන් අර පේපර් එක ලියලා ඩිස්කෂන් එක බලලා ඔබේ මෙහෙම ආවම එහෙම කරගන්න ළමයි ඉන්නවා. මං කියන්නේ මට ඒක එච්චර සෙට් වුණේ නැහැ. මීට වඩා මේ වගේ අර මම ඇවරේජ් ළමයෙක්. මම 2024 ෆස්ට් අය ඉරල් කරේ කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි කළේ. ඒ තුනක් තියෙනවා. ඉතින් මට සෙට් වුණ විදිය මේක මම ඒ කියන්නේ තමන් අර මොකද්ද කරන්න කියන එක ගැන තමන් අවබෝධයක් අරගෙන මේක කරනවා නම් අර තමන්ට ලකුණු ටික ගන්න ලේසියි. තමන්ට අර පිළිවෙලකට මේක යන්න පුළුවන්. මොකද තමන් ඒරල් කියන එක පාත් එක ඇතුලේ මොන තැනකද තමන් ඉන්නේ. හැම සතියෙම තමන් පේපර් ඇඩියකින් අදහස් වෙන්නේ සතිය මොකද්ද වෙන්නේ? තමන් ග්‍රාෆ්ස් එකක් ගහගෙන තමන්ගේ ලකුණු ටික බැන ගන්න ඕනේ. කියන්නේ ඊළඟ සතියේදී අපේ ලකුණු මොකද්ද වෙන්නේ? ඊළඟ සතියේදී ලකුණු මොකද්ද? ගිය සතියට වඩා අපේ ලකුණු වැඩි වෙලාද? ඒ වගේ දැන් තමන් ඒරල් කියන පාත් එක ඇතුලේ මොන මට්ටමේදී ඉන්නේ කියන එක රිවිව් කරගෙන සතියට යනවා නම් තමන්ට අර මේ ගමන යන්න ලේසියි. ඒකට අර මම කිව්ව විදිහට ඒ වගේ විෂය කොටස් අර රිවයිස් කරගන්න වෙලාවක් වෙන් කරගන්න වෙනවා. ඊට පස්සේ අපි ඉගෙනගෙන නැති කොටස් වලින් වැරදිලා තියෙනවා ප්‍රශ්න දෙකක් මෙහෙමයි. ඒකෙදි මේ විෂය කොටස් ඉගෙන ගන්නවා කියන්නේ දැන් එළවල 25 එළවල මෙන්න ෆුල් සිලබස් පේපර්ස් සාමාන්‍ය පන්ති වල ලියනවා ඇති නැත්නම් තමන්ගේ තාම තියරි කවන්න නැති පන්ති තියෙන්න පුළුවන්. ඒකට ඒ වුණත් තමන් අර එල් පේපර් පාස් පේපර් ස්ටික් කරන්න ගන්න බෑ. දැන් මේ වෙද්දි ඒ ටික කරලා ඉන්න ඕනේ එළවල වලට කලින්. ඒකට ඒ ටික කරද්දි තමන් 50න් 40ක් විතර හරි 8ක් විතර වරදින්නේ ඒ වරදින 10න් 8ක් විතර වරදින්නේ තමන් තියරි ඉගෙනගෙන නැති ප්‍රශ්න හින්දා. ඒතකොට අර
ඒ පේපර්ස් අපිට කරන්න යද්දි එපා වෙනවනේ. ඒ කියන්නේ හරි අවුල්නේ. ඒක අර සම්බරතාවය නැනේ කරගන්න අමාරු වෙන. මොකද ඒ කියන්නේ 8ක් විතර හැම පේපරේම අපිට අහු වෙනවා මේ තීරය ගෙනින්න නැති හින්දා වර්ධින ප්‍රශ්න අර අතරින් පතරනේ අහු වෙන්නේ. එතකොට ඒක ටිකක් අවුල්. ඒකෙන්ද ඒ වගේ තීර කොටස් අල්ලගෙන අපිට වීඩියෝ එකක් හරි මොකක් හරි හොයාගෙන පන්තියේ තීරපන්ති තමයි යන තීරපන්ති කොහොමත් එක පිළිවෙලකට කරනවනේ. ඒ විභාගෙට කලින් කෙරේ. එතකොට ඒ වුණත් අර Tamanට මේ පේපර්ස් ටික පිළිවෙලකට පහසුවෙන් කරගන්න. ඒ කියන්නේ හිතේ අර ස්ට්‍රෙස් එකක් නැතුව මේ ටික කරගන්න ඕන නම් තමන් අර ඉතුරු වෙලාවල පොඩි පොඩි වෙලාවල් දාගෙන පොඩි වෙලාවල් වෙන් කරගෙන තමන්ට පුළුවන් විදියට ඒ වගේ වීඩියෝ එකක් බලාගෙන ඒ තීර කොටසක් කවර් කරගන්න එක සතියකට සැරයක් එක දාගෙන කරගන්න ඕනද මම කියන්නේ දැන් මේ මොඩල් පේපර්ස් වලට හැදුවා වගේම මේ වගේ MCQ වර්ධන ඒ කොටස් හතරට මේ පාස් පේපර්ස් වල MCQ බෙදාගෙන ඒ ටික කරගන්න පුළුවන්. සර් සංකීර්ණ ගණයේ ප්‍රශ්නත් ඉතින් තමන්ට පුළුවන් තරමින් ඒ කියන්නේ දැන් පේපරයක් වෙන කද්දී ඒ ප්‍රශ්න වලින්ම පටන් ගත්තොත් අර දමල ගහලා යන්න හිතනවා කියලා කිව්වේ. ඒ වගේ ප්‍රශ්න අර තමන් ඩිස්කෂන් එක බැලුවත් තේරෙන්නේ නැහැ, මාකින් එක බැලුවත් තේරෙන්නේ නැහැ. තමන් සමහරට සර් කෙනකින් ඒකෙන් ගැහුවත් තමන්ට අර හරියටම ක්ලියර් තරමට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ වගේ ප්‍රශ්න අර ප්‍රශ්න අර කොටස් වලින් වර්ධන ප්‍රශ්න හදාගත්තට පස්සේ ඒවා පුළුවන් තරමක් තමයි හදාගත්තට පස්සේ ඒ ප්‍රශ්න වල අර සංකීර්ණ ප්‍රශ්න වලට අත ගහලා ඒවත් පුළුවන් තරමකට හදාගන්න. ඒවා ඉතින් බැරිම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අර සමහර මුල් පේපර්ස් වල දානවනේ පේපර් ක්ලාස් වල සාමාන්‍ය කරගන්න බැරි වෙන්නේ විදිය අමාරුම ගන්න ප්‍රශ්න. ඒවත් පුළුවන් තරමකට හදාගන්න. ඉතින් මේ විදිහට අර තමන් කරන වැඩේ මොකක්ද කියන එක අර පිළිවෙලකට සැකස්මක් සහිතව. ඒ කියන්නේ කැටගරයිස් කරලා MCQ වර්ධන ක්‍රම මොනවද කියලා ඒකට අනුව අර වැඩපිළිවෙලක් යොදාගෙන සතියට මේ වැඩ ටික කරගෙන ගියොත් සතියෙන් සතිය MCQ තමන්ගේ වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙයි. මේක මේ ඕනම සබ්ජෙක්ට් එකකට හරියනවා. ඉතින් කරලා බලන්න මේ තමන් වර්ධනයක් වෙයි. ඉතින් ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ.